Hi, what's up, my dear students? පුතාලගේ ජීවිතේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔයා කාලයක් තිස්සේ හීන ගන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරන්න බොහොම ආශාවෙන් ඉන්නවා. ඒ තාමත් ඔයාට ඒ අවස්ථාව හරියට මුදා කරගෙන නැහැ. ඒකට විවිධ හේතු බලපෑම් කරන්න පුළුවන්. ඒතකොට අද මේ පාඨමාලාවත් එක්ක පුතා සූදානම් වෙන්නේ මේ ජීවිතේ අපි දරන්න බැරි වෙච්ච, කරගන්න බැරි වෙච්ච අභියෝගී ජයග්‍රහණය කරන්න. පුතේ හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන එක ඒ තරම් අමාරු නෑ. මේ Genius English Academy මගින් ඔයාට හඳුනා දීපු ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක ඔයා සම්පූර්ණ කරනකොට ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන මනුස්සයෙක් බවට පරිවර්තනය වෙනවා. ඔයා Genius එකට එන්න ඕන ඉංග්‍රීසියෙන් කතා කරන්න. මම මේ Genius English Academy කියන ආයතනය නිර්මාණය කරනකොට බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන දරුවන්ට, ශිෂ්‍යයින්ට ඒකට අවශ්‍ය කරන පාර හදන එක. ඒ නිසා අද ඉඳලා මේ පාඨමාලාව තෝරාගත්ත මොහොතේ ඉඳලා ඔයා ලස්සන හීනයක් දකින්න ඕන. මේ පාඨමාලාව මම අවසන් කරන දවස වෙනකොට මම ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන එක. මේ පාඨමාලාව තුළ step by step පියවර පුතා ඉංග්‍රීසියෙන් කතා කරන්න යොමු වෙනවා. දවස ගානේ ඔයා ඒ රීච් එකට තමයි ළඟාවීම කරනවා. ඒ නිසා පුතේ අවශ්‍ය වෙන්නේ මේ පාඨමාලාව ඇතුලේ කියන සියලුම දේවල් ඒ විදිහටම කරන එක. භාෂාවක් කතා කරන්න ගියාම තියෙන ප්‍රධානම දේ තමයි ඒ භාෂාව තුළ තියාගන්න ඕන හඬ. වඩා හොඳ හඬක් අපි පවත්වා ගන්න ඕන. ඒ හඬ හොඳට තියාගෙන, ඒ හඬ ඉහළ මට්ටමක තියාගෙන ඔයා පුහුණු වෙන්න පටන් ගන්න ඕන. දැන් මේ Genius English Spoken course එකට ඔයා එකතු වෙච්ච දවස් ඉඳලා ඔයාට එතකොට පුළුවන් වෙනවා වඩාත් ලස්සනට මේ භාෂාව තුළින් කතා කරන්න. ඒකට අවශ්‍ය කරන සියලුම මඟ පෙන්වීම පුතාට මේ පාඨමාලාව තුළ මම සිද්ධ කරනවා. ඒ නිසා පුතා අර පුංචි දරුවෙක් වගේ මේ Genius එකේ මේ පාඨමාලාවට ආපු දවස් ඉඳලා අර තමන් 6 වසරේ දරුවෙක්, එහෙම නැත්නම් 10 වසරේ කෙනෙක්, එහෙම නැත්නම් රස්සාවක් කරන කෙනෙක්, එහෙම නැත්නම් දරුවොත් ඉන්න වැඩිහිටියෙක් මේව ගැන හිතන්න යන්න එපා. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න පොඩි කෙනෙක්. බලන්න මම ආරම්භක දේශවන්දන කියලා තියෙනවා මේ සුද්දෙක්ගේ දරුවෙක් අවුරුදු 2මාරක 3ක දරුවෙක් කරන දේ තමයි අපි කරන්න හදන්නේ. ඒ නිසා ඉංග්‍රීසි කියන්නේ අපිට ඒ තරම් විශාල ජයග්‍රහණය කරන්න බැරි තරම් බාධකයක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ නිවැරදි මඟ පෙන්වීමක්. ඒ මඟ පෙන්වීම තුළ ඉදිරියට යන ශිෂ්‍යයන් සංඛ්‍යාවක් කියන කරුණ විතරයි. ඒ නිසා Genius English Academy එකට ආපු සියලුම දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරේ. එසා එහෙම කතා නොකර ගියා නම් කවුරු හරි ගියේ එයාට ඉංග්‍රීසි කතා කරන්න උවමනාවක් නැහැ. එයාට තියෙන ඉංග්‍රීසි බලන්න විතරයි. මම මේක කියන්නේ මම දවසෙන් කතා කරනවා කියලා. දෙකෙන් කතා කරනවා කියලා. ඒක බොරුවක්. හැබැයි එක දෙයක් ආපු දවසේ ඉඳලම අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා. එක අකුරක්වත් මේ පාඨමාලාව තුළ ලියන්න දෙන්නේ නැහැ මම ඔයාලට. මේ ස්පෝකන් කෝස් එක ඇතුලේ ඔයාලට තියෙන්නේ කතා කරන්නම විතරයි. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න ඔයා මේ පාඨමාලාව තුළ කියා දෙන දේවල් හොඳට කට ඇරලා බය නැතුව උච්චාරණය කරන්න. වැරදුනාට කමන්නේ. වරදිනවට බය වෙන්න එපා. හැබැයි වරද්දන්න බය වෙන්න ඕන පුතේ. අපි හැමෝටම වරදිනවා. සිංහල භාෂාව අපිට කොච්චර වරදිනවද? ඒ වරදිනවා කියලා සිංහල භාෂාවෙන් කතා කරන එක නතර කරේ නැහැ. ඒ නිසා පුතේ වරදිනවට බය වෙන මිනිසුන්ට මම කියනවා එක දෙයක් කවදාකවත් හරියන්නේ නැහැ. සම බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔයාට වරදිනකොට කවුරු හරි hina වෙනවා නම් ඒක යාගේ ප්‍රශ්නයක්. ඔයා කතා කරන්නේ ඔයාගේ මව් භාෂාව නෙමෙයි. මව් භාෂාවත් අපිට සමහරවිට වරදිනවනේ පුතේ. මේ බලන්න ඔයා දුවගෙන ඇවිල්ලා සමාහට කලබලෙට අම්මට තාත්තේ කියලා කතා කරන්න පුළුවන්. ඒතර අම්මා අල්ලගෙන ගහනවද ඔයාට? නෑ. ඒක නිවැරදි කරගන්න පුළුවන් වැරද්දක්. ඔයා හිතලා කරන්නේ වට වැරදුනා. ඒ වගේම අපි දන්නවා වඩාත් හොඳට භාෂාව නිර්වද්‍යතාවයේ තියාගන්න ඕන තරක් තමයි මේ ප්‍රවෘත්ති නිවේදිකාව. දැන් ඒගොල්ලෝ ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. එයාමත් වරදිනවා. එතකොට ඒගොල්ලෝ එතනින් පන්නනවා නෑ සමා වෙන්න කියලා නැවත මුලින් ඉඳලා ආරම්භ කරනවා. ඒතර මේ භාෂාවක වචන කීපයක් වැරදීම මහා අපරාධයක් වෙනවද? මහා ව්‍යසනයක් වෙනවද? නෑ. අපි හිතමු විද්‍යාගාරයක රසායනික ද්‍රව්‍ය දෙකක් වැරදිලා කලවම් කරනවා. මිශ්‍ර කරනවා. ප්‍රතිඵලය මොකක්ද? ඒ කලවම් කරපු එක්කෙනාවත් රසායනකාරයවත් ඉතුරු නොවෙන්න පුළුවන් පුපුරලා විනාශ කරලා යනවා. ඒත් වචන දෙකක් අත්තරදීමකින් වැරදුනා කියලා
එවැනි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝම ගෞරව සම්පන්නව අපිට කියන්න පුළුවන් සමා වෙන්න කියලා මේ වචන දෙක නැවත හදා ගන්න පුළුවන්. ඒ නිසා දරුවනේ භාෂාව වරදිනුවට බය වෙන්න එපා. ඒ බය වෙන අයට කවදාකවත් මේ භාෂාව තුළ වැඩ කරන්න බෑ. හැබැයි වරද්දන්න බය වෙන්න. වරද්දනවා කියන්නේ පුතා දන්න දෙයක් වමනාවෙන්ම නොකර සිටීමක්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඔයා ගොඩක් වරදිනුවට බය වෙනවා. ඒ නිසා අදටත් ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ලැජ්ජයි. ඉතින් මේ පාඨමාලාව තුළ මුලින්ම ඔයාට කොන්ෆිඩන්ස් අපි නිර්මාණය කරනවා මේ භාෂාව කතා කරන්න. ඊළඟට මේ භාෂාව කතා කිරීමට අවශ්‍ය වොකැබියුලරි එක අපි නිර්මාණය කරනවා. මේ භාෂාව කතා කිරීමට අවශ්‍ය කරන වචන මාලාව. ඒ වචන ලේසියෙන් එළියට ගන්න පුළුවන් මෙතඩ්ස් මේ පාඨමාලාව තුළ ඔබට මම හඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ භාෂාව කතා කිරීමට අදාළ සම්ප්‍රදාය grammar වාට තියෙනවා. එතකොට සමහර අය කියනවා spoken English කරන්න spoken English with grammar. මේවා අපි කියන්නේ ලස්සනට ඇඳවෙයි. ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව grammar නැතුව කතා කරන්න බෑ. කතා කරන සිංහලට අදාළ grammar එකක් තියෙනවා. කතා කරන ඉංග්‍රීසි වලට අදාළ grammar එකක් තියෙනවා. එතකොට මේ grammar එක කියන එක සම්ප්‍රදාය. වැඩි දිනෙක එනතයි මේ භාෂාව පිළිගන්න කතා කරන සියලුම දෙනා වගේ එකට පිළිගත් ඒකීය ක්‍රමය. ඒක ඉංග්‍රීසි භාෂාව තුළ තියෙනවා. සිංහල භාෂාව තුළ තියෙනවා. ඒතර ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන මේ සම්ප්‍රදායන් ටික අපි ඉගෙන ගත්තාම අපිට ඕන විදිහට කතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟ මේ භාෂාව තුළ අපි කතා කරන විලාසය හරි වැදගත්. ඇක්සන්ට් එකක් අපි ඩෙවලොප් කරගන්න. ඊළඟ ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන සවුන්ඩ්ස් වලින් අපි කතා කරනවා. ඒක තමයි ඉංග්‍රීසි ලස්සන වෙන්නේ. ඒතකොට තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි හිතෙන්නේ. එතකොට එක පැත්තකින් නම් ඔයගොල්ලන්ගේ වොකැබියුලරි එක අපි ඩෙවලොප් කරනවා. good pronunciation වලට නැත්නම් best pronunciation වලට අපි යන්න පටන් ගන්නවා. ඒ වගේම accent එකක් ඩෙවලොප් කරගන්නවා. වාගේ listening පැත්ත අපි ability එක වැඩි කරගන්නවා. ඊළඟ spoken කරන්න නම් හොඳ flow එකක් හදා ගන්නවා. හොඳ accelerating power එකක් අපි හදා ගන්න ඕන. මේවා කරොත් තමයි අපිට පුළුවන් ඉන්නේ ඉංග්‍රීසි භාෂාව තුළ ඉස්සරහට යන්න. ඒතර මේවා අමාරු දේවල් නෙමෙයි පුතේ. මේවා ලස්සන දේවල්. අවුරුදු දෙකමාරක තුනක පොඩි දරුවෙකුට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා පුතාලට කරදරයක් නැතුව මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා විශ්වාස කරන්න. මේ Genius English Academy එකේ මේ පටන් ගන්න පාඨමාලාව තුළින් මම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා. මේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන එක තහවුරු කරගන්නවා. මින් පස්සේ මම කිසිදු ආයතනයකට ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ නැහැ කියන එක. මේ නිසා මේ පාඨමාලාව තුළ මම ඔයාලට ලබා දෙන මේ උපදෙස් හරියට ක්‍රියාත්මක කරන්න. කෑ ගහලා කියන්න ඕන තැනකට කෑ ගහලා කියන්න. වේගෙන් කියන්න ඕන තැන වේගෙන් කියන්න. වේගෙන් සහ උසනින් කියන්න කියලා තැන්වල උසනින් කියන්න. දෙතුන් වතාවක් ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව දීලා තියෙනවා නම් ඒ හැම අවස්ථාවකම ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් මේ පාඨමාලාවේ යනකොට ඉදිරියට යනකොට ඔයාලට වීඩියෝ ලෙසන්ස් එනවා. ඒ වීඩියෝ ලෙසන්ස් ඔයාලට ඉස්සරහට යන්න බෑ. එක සැරයක් බලලා. එතකොට ඔයාලට දීලා තියෙන කාලය තුළ සමහරවිට මේ වීඩියෝ එක 4 වතාවක් 5 වතාවක් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඒ ටික කරොත් තමයි ඊළඟට ඔයාලට ඊළඟ වීඩියෝ එකට යන්න පුළුවන්. ඒ වීඩියෝ එකට ගියාම තව අභ්‍යාස ටිකක් තියෙන්න පුළුවන්. ඒ අභ්‍යාස ටික ඔයා කරලා ඉන්නවා. ඊළඟ වගේ මතකයට වචන වේගින් මතක් කර ගැනීම හැකියාව චෙක් කරන අපේ අභ්‍යාස තියෙනවා. සමහරට තප්පර 6ක් 7ක් ඇතුළතදී ඔයාලට වචන තෝරන්න සිද්ධ වෙනවා. ඒවට අදාළ අභ්‍යාසය මේ පාඨමාලාව තුළ ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න. ඊළඟ අපි හිතමු මේකේ උදාහරණයක් විදිහට වීඩියෝ 5ක් පාට එක දිගට යන්න තියෙනවා. ඒ ගියාට පස්සේ ඔයාලට එනවා main lesson එක. Zoom lesson එක. ඒ Zoom lesson එකට අනිවාර්යෙන් ඉන්න ඕන. හැබැයි ඉන්නේ ඉස්සෙල්ලා අර lesson 5 සම්පූර්ණ කරගන්න. ඒතර අපි හිතමු කිසියම් දරුවෙක් පළවෙනි lessons 5 videos 5 සම්පූර්ණ කරගන්නේ නැතුව බලන් ඉන්නවා. Zoom lesson එකේ එනවා. වැඩක් නැහැ. එදාට වට ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ. ඒ නිසා දීලා තියෙන කාල සීමාව තුළ වේගෙන් වැඩ කරන්න ඕන. හැබැයි අකුරක්වත් ලියන්න නැහැ. ඒ නිසා වට පාඩම් කරන්න ඇඳට යන්න ඕනේ නැහැ. පාඩම් කරන්න විශේෂ ස්ථානයකට යන්න ඕනේ. ඇවිදින ගමන් පාඩම් කරන්න පුළුවන්. නාන ගමන් පාඩම් කරන්න පුළුවන්. කුස්සියේ උයන ගමන් පාඩම් කරන්න පුළුවන් වාට. ඒ අවශ්‍යකම දේ තමයි හුන්නට කට ඇරලා මේ කියා දෙන දේවල් උච්චාරණය කරන එක. ඒ නිසා ආදරණීය දරුවනි, හොඳට මතක තියාගන්න. මේ ඉංග්‍රීසි භාෂාවට අදාළ මේ ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක මම මුලදී වාට දෙන්නේ තනිකර සිංහල භාෂාවත් එක්ක මික්ස් කරලා. But at the end we're going to speak in English. I'm not going to use many Sinhala words and sentences. I'm going to use many English sentences and
words. Sometimes I'm going to explain something using Sinhala. සමහරවිට සිංහල භාෂාවෙන් මම සමහර තැන් පැහැදිලි කරාට වඩාත් හොඳ තේරුම් ගැනීමක් සඳහා. ඒ අවසාන වෙනකොට මේ කෝස් එක ඉංග්‍රීසි වලින්ම තමයි අවසන් කරන්නේ. ඒ නිසා මේ පාඨමාලාව ඔබ තෝරගෙන තියෙනවා. ඒ පාඨමාලාවත් එක්ක ඔබ ඉස්සරහට යනවා නම් මේ පාඨමාලාව තුළ මම කියා දෙන දේවල් වාට ඒ විදිහටම ඉටු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වාට සිද්ධ වෙන්නේ නැවත තවත් ආයතනයක් හොයාගෙන යන්න විතරයි. එතකොට මේ Genius English ස්පෝකන් කෝස් එක නිර්මාණය කරන්නේ අර කතා නොකරන අයට කතා කිරීමේ අවස්ථාව ලබා ගන්න. එතකොට පාසල තුල කරපු දේවල් වෙනත් ටියුෂන් ක්ලාසස් වල හෝ කෝස් එක කරපු දේවල් මේකේ කරන්නේ නැහැ. එහෙම කරොත් ඔබට වෙන්නේ ආයෙත් සැරයක් ක්ලාස් එක. මේකේ මෙතොඩොලොජි එක සම්පූර්ණ වෙනස්. ඒ වෙනස් ක්‍රමවේදයක් මත තමයි අපි ගොඩනගලා තියෙන්නේ. ඒතර මේ කියා දෙන දේවල් ඔබට පිළිගන්න වෙනවා. ඔබේ දේවල් මෙතන කරන්න බෑ. මේ පාඨමාලාව තෝරගත්ත වෙලේ ඉඳලා මේ පාඨමාලාව තුළ අපි කියා දෙන දේවල් මේ ප්‍රෝග්‍රෑම් එක තුළ තියෙන දේවල් තමයි ඔයගොල්ලන් ෆලෝ කරන්න ඕනේ. උච්චාරණය කරන විදිය වෙනස් කරගන්න ඕන, accent එකක් develop කරගන්න ඕන, good pronunciation වලට නැත්නම් better pronunciation වලට යන්න වෙනවා. එහෙම ගියොත් තමයි අපිට මේ කාර්ය කරන්න පුළුවන්. මේ පාඨමාලාව ඉතාමත්ම විධිමත්ව සකස් කරලා තියෙනවා. මේ පාඨමාලාව තුළ උපරිම ප්‍රයෝජන අරගන්න පුතේ. ඒ අරගෙන ඒ තුලින් ඔයා Genius English Academy එකකින් එළියට යන දවස වෙනකොට අර අපි කියන විදිහට අපේ පොඩ්ඩෝ නැත්නම් අපේ දරුවෝ කරන විදිහට සුද්දන් වේලෝ කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි අමාරු නෑ. ඉංග්‍රීසි භාෂාව අමාරු කරගත්තේ ඒ ඉංග්‍රීසි ගන්නන්න නොදන්නා පිරිසක් මේ ඉංග්‍රීසි ගන්නන්න ගැනීමත්. ගන්නන පුද්ගලයාටත් ඉංග්‍රීසි අමාරු නම් ඒ ඉගෙන ගන්න අය ගැන මොන කතාවක්. දැන් අපි දන්නවා සමහර ඉංග්‍රීසි ගන්නන ගුරුවරු ෆොරණ කෙනෙක් හම්බුනාම කතා කරන්නේ නෑ. ඒක ඔබ බලන්න Genius English Academy එකට ආපු දරුවන් සියලු දෙනා ෆොරනර්ස්ලාත් එක්ක කතා කරනවා. මේ උගන්වන ගුරුවරයා ෆොරනර්ස්ලාත් එක්ක ඩීල් කරනවා. ඒගොල්ලන්ත් එක්ක කතා කරනවා. ඒගොල්ලන් එකතු කර ගන්නවා. ඒගොල්ලන් අපේ ආයතනය තුල වැඩ කරන අය බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ. අපි භාෂාවක් ඉගෙන ගත යුත්තේ ඒ භාෂාවෙන් වැඩ ගන්න. මෙච්චර කල් පුතාලා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ සබ්ජෙක්ට් එකක් විදියට. බෑ මේක අපේ අපිත් එක්ක බද්ධ වෙලා තියෙන ජීවිතේට බද්ධ වෙච්ච කොටසක්. අපි මේ ඉගෙන ගන්න ඉංග්‍රීසි අපේ මරණය දක්වාම අපි අරගෙන යනවා. මගදී නතර කරන්නේ නැහැ. අපි ගණිතය ඉගෙන ගත්තාම ගණිතයේ තියෙන සියලු සංකල්ප අපිට බෑ ජීවිතේදී භාවිත කරන්න. බත් ඉංග්‍රීසි වල අපි ඉගෙන ගන්න essential English කොටස ජීවිතේ පුරාම අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන ඔබව ක්‍රමානුකූලව step by step මේ ඉංග්‍රීසි කතා කිරීමේ තත්ත්වයට අපි ගොඩනගනවා. හොඳ ෆවුන්ඩේෂන් එකක් වාට තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එක මත තමයි අපි මේ ඉංග්‍රීසි කතා කිරීම ගොඩනගන්නේ. එහෙම නැත්නම් මේ කාර්ය කරන්න හැකියාවක් නැහැ. එහෙම කරන්න බෑ. ඒ නිසා මේ පාඨමාලාව මුල ඉඳලා යන්නේ A to Z පාඨමාලාව තුළ ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළ දේ කරනවා. එතකොට මේ පාඨමාලාව අවසන් කරනවා ඉංග්‍රීසියෙන් කතා කරන කෙනෙක් වෙන්නේ අන්න ඒ හේතුව නිසා. එහෙම මෙයින් පටන් ගන්නෙ නෑ. මගින් පටන් ගන්නෙ නෑ. මේකේ සියලුම දෙනාට එකම තැනකින් පටන් ගන්න පුළුවන්. එක එක්කෙනාගේ දැනුම වෙනස් වෙන්න පුළුවන්. ඒ දැනුම වෙනස් වෙන අනුව ඒ තමන්ගව තියෙන දේවලුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒක වැඩි වෙන්නේ නෑ. නමුත් කිසිම දැනුමක් නැති කෙනෙකුට මේ පාඨමාලාව තුළ කරදරයක් නැතුව ඉස්සරහට ඇවිල්ලා මේ මාස 3 අවසන් වෙනකොට ඔයා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන දරුවෙක් බවට පත් වෙනවා. ඊටර මේ කෝස් එක අපි ප්ලෑන් කරන්නේම මාස 3ක කාල සීමාවක් තුළ හැම දවසකම ප්‍රැක්ටිස් කරන්න ඕන. එක දවසක් අතට ප්‍රැක්ටිස් නොකර ඉන්න බෑ. දවසට ඔයාලට වීඩියෝ 2-3ක් ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවා. ඒක කළා තමයි අපි අපි කියනවා මේජර් ලෙසන්ස් වලට එන්න ඕන. ඒ ආවම තමයි ඒක තව ටිකක් යන්න පුළුවන් ඉන්නේ මොටිවේෂන් ලෙක්චර් එකත් එක්ක. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දරුවනේ මේ පාඨමාලාව තුළ අපි ඇතුළත් කරලා තියෙන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්. ඒකේ දෙක පැත්තකින් වාගේ බේසික් වර්ඩ්ස් පැත්ත. එහෙම නැත්නම් අපි කියනවා කදී නිර්මාණය කරන තනිකර බේසික් වර්ඩ්ස් සහ බලාපොරොත්තු වෙනවා ඇක්ටිව් වොකැබුලරි එක ඩෙවලොප් කරන්න. ඊළඟට අපේ ග්‍රැමර් patterns මේ කියනවා. අපි ඒකට ස්පෝකන් ඉංග්‍රීසි patterns මේක තුළ අපි භාවිතා කරනවා. ඒතර accent එකක් develop කරගන්නවා. better pronunciation වලට අපි යනවා. ඒ නිසා මේවා වඩා හොඳ
තත්වයක පවත්වා ගන්න ඕන. නිසා ඔබ මේ පාඨමාලාව තෝරගත්තාම මේ පාඨමාලාව තුළ ඔබ හරියට වැඩ කරන දරුවෙක් බවට පත් වෙන්න ඕන. නිසා ඒ තැන්වලදී මම කියනවා මෙන්න මේ විදිහට මෙතන ප්‍රැක්ටිස් කරන්න. මේ විදිහට ශබ්ද නගාමේවා කියන්නේ. ඒ වාර ගන්න මෙච්චරයි කියලා පාඨමාලාව තුළ අපි තීරණය කරලා තියෙනවා. ඒවා ඒ විදිහටම කරන්න ඕන. මෙන්න මේ වැඩ ටිකත් එක්ක තමයි පුතාගේ Genius English Academy මේ spoken English course එක සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න නැත්නම් හදාරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙදි අපි පොරොන්දු වුණාට එක අකුරක්වත් ලියන්න අවශ්‍ය නැහැ කියන එක. දැන් මේ වීඩියෝස් වල තියෙනවා නැවත වතාවක් ඔයා කොළවල ලියන්න ලෑස්ති වෙන්න එපා. එතකොට ඔයා Genius English Academy එකේ basic principle එක කඩලා තියෙනවා. ඒතර basic principles කඩලා වාට spoken English කරන්න බෑ. ඒතකොට ආයෙ යන්නේ ලියන තැනට. ඒ නිසා අනිත් ගුරුවරු එක කරපු දේවල් ඔයා ඒගොල්ලන් එක කරන්න. මම මේකේ දෙන එකම උපදෙස් තමයි කිසිවක් ඔබට ලියන්න බෑ. කිසිවක් ලියන්න බෑ. මේ වීඩියෝස් වල තියෙනවා පොලේක ලියාගෙන පොලයක් දිහා බලාගෙන ආයෙ පාඩම් කරන්න. ඔබ ප්‍රැක්ටිස් කරන හැම වෙලාවකම වීඩියෝ එකත් එක්ක ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට වීඩියෝ එක පෝස් කරලා අවශ්‍ය තැනකදී ඔයා කට ඇරලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. එම පොලයක් ලියලා ඒ පොලේ දිහා බලාගෙන ප්‍රැක්ටිස් කරන්න සූදානම් වෙන්න එපා. එතකොට ඔබ අපි දෙන මූලික නිර්ණායකේ කඩලා තියෙනවා වාට ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි වෙනවා. මොකද පොත් පෙළ ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ පුතේ. එසා මේ සියල්ල වගේ මනස තුළ තියෙන්න ඕනේ. ඒකට අදාළ දේවල් තමයි මේ පාඨමාලාව තුළ මම නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැතුව ඔයාට මේ කාර්ය කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන පුතාලා මේ පාඨමාලාව තුළ මේ ලබා දෙන උපදෙස් ඒ විදිහටම පිළිපැද්දොත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න. නිසා ඔයාගේ ක්‍රමවේද ජීනියස් එකට අරගෙන ඉන්න එපා. ඒව ගෙදර තියන්න. ඒව වෙන තැනක තියන්න. පැත්තක තියන්න. තියලා මේ කියා දෙන උපදෙස් වලට වැඩ කරන්න සූදානම් වෙන්න. එහෙම වුණොත් ඔයාලා ඉංග්‍රීසියෙන් කතා කරන්න. If you want to speak in English, you must follow our rules and regulations. You can't avoid any one of it. ඒ නිසා ඔයාට මේකේ තියෙන කිසිම රෝල් එකක් අතාරින්න බෑ. අවොයිඩ් කරන්න බෑ. You must take them and you must use them. If you want to speak in English, if not, you can avoid those rules and regulations. The ඔයාට ඒවා violate කරොත්, ඒවා කඩලා බිඳලා දැම්මොත්, උල්ලංඝනය කරොත් ඔයාට එකකින් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ජීනියස් එකට එනවා නම් ඔයාගේ අදහසක් තියෙනවා you must be a genius. ඔයා ජීනියස් කෙනෙක් වෙන්න ජීනියස් එකට. ඒතරේ ඇවිල්ලා මේ කියා දෙන දේවල් ටික තමයි ඔයා කරන්න ඕන. එහෙම නැතුව ඔයාට ඕන දේවල් කරන්න බෑ. නිසා වෙන පන්තියක අර පන්තියේ මෙහෙම කෝ මේ ක්ලාස් එකේ මෙහෙම කෝ අපේ ටීචර් මෙහෙම කෝ ඒව එකක්වත් බෑ. ඒක ඔක්කොම නවත්තා. ඒව කළා ඔබට තාම ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි වෙලා තියෙනවා. සමහරව අවුරුදු 6ක් පාසල් ගිහිල්ලා තියෙනවා. 13ක් පාසල් ගිහිල්ලා තියෙනවා. තවත් ඉංග්‍රීසි පාඨමාලාවල් වලට ගිහිල්ලා තියෙනවා. ස්පෝකන් ඉංග්‍රීසි කියලා ගිහිල්ලා ඇති වෙන්න ලියලා තියෙනවා. තාම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. නිසා if you want to speak in English, you must follow and use our valuable rules and regulations. ඒවා අයින් කරලා වාට බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න දුවේ මේ පාඨමාලාව තුළ ඔබ ඉන්නකොට මේ පාඨමාලාවේ අපි කියා දෙන දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. නිසා මේ ආරම්භක වීඩියෝ තුළ මම කියන දේවල් හොඳට හිතට ගන්න ඕන. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ආවේ. කතා කරන්න නම් කතා කිරීමට අවශ්‍ය දේවල් අපි කරන්න ඕන. කුඩා කාලේ වාගේ ගෙදර ඉන්නකොට වාට කතා කිරීමට අවශ්‍ය පරිසරය ගෙදර තිබුණා. ඒ නිසා සිංහලෙන් වා කතා කරා. ඒ කතා කරන සිංහල තරම් ප්ලේ ස්කූල් එකට එන්න නැත්නම් පාසලට ගියේ. ඒ පාසල කරේ ප්ලේ ස්කූල් එක කරේ වාට ලියන්න උගන්වපු එක. but unfortunately English වලට ආට එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. ගෙදරදී වා ඉංග්‍රීසියෙන් කතා කරේ නැහැ. ඒ නිසා පාසලේදී හෝ ෆ්‍රී ස්කූල් එකේදී වා කතා කරේ නැහැ. ඉතින් දිගෙන්නේ තර සිංහල වගේම ලියන්න. ඒ නිසා වා අදටත් ලියනවා විතරයි. මතක තියාගන්න. දැන් වා ඉන්නේ ගෙදර මේ පාඨමාලාවත් එක්ක. ගෙදරදී වා සිංහල කතා කරන නිසා වා එළියේදී සිංහල කතා කරා. එහෙනම් දැන් පටන් ගන්න ගෙදරදී වා ඉංග්‍රීසි කතා කරා. වා ගෙදරදී ඉංග්‍රීසි කතා කරනවා නම් you can speak in English in the society. සමාජයේ වාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් වාට ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ සමාජයට ආවම. ගෙදරදී කතා කරන සිංහල එළියේදී කතා කරනවා. එනම් ගෙදරදී කතා කරන ඉංග්‍රීසි එළියේදී කතා කරන්න පුළුවන්. හොඳට බය නැතුව කෑ ගහලා කට ඇරලා ගේ ඇතුළේ ඉඳගෙන මේ ඉංග්‍රීසි භාෂාව මෙතනින් එහාට එන මොනවද සියලුම වීඩියෝස් එකවා ප්‍රැක්ටිස් කරන්න ඕන. කිසිම වීඩියෝ එකක් වාට අර ටීවී බලනවා වගේ බලන් ඉන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ඔක්කොම ප්‍රැක්ටිස් කරන්න තියෙන ඒවා. ඒ නිසා ප්‍රැක්ටිස් කරගත්තොත් තමයි තියෙන්නේ. ඒතර ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න වෙන ක්‍රමයක් නැහැ. තියෙන එකම ක්‍රමය කතා කිරීමම විතරයි. වෙන ක්‍රමයක් තියෙනවා මම ඒ ක්‍රමය දෙනවා.
ගඟකට බහැලා පීනන්න බැහැනේ. පීනන්න නැතුව. ඒකට තියෙන එකම ක්‍රමය පීනන්නම ඕන. පීනන්න ඉගෙන ගන්නම ඕන. නැත්නම් ගිලිලා මැරෙනවා. ඉංග්‍රීසි භාෂාව the same. ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ඕන. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ පාඨමාලාවේ මම එකක්වත් ලියන්නේ නැහැ. ඇයි? කතා කරන්න ඕන තැන ලියලා හරියන්නේ නැහැ. ලිව්වා කියලා කතා කරන්න පුළුවන් උනේ නැහැ. ඒ නිසා පැහැදිලිව ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන නම් ඔයා කළ යුතු දේ තමයි ඔයා ඉංග්‍රීසි භාෂාවේ තුල මේ මම කියලා දෙන දේවල් ටික කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි හොඳට ශබ්ද නගා මේ වීඩියෝස් එක ප්‍රැක්ටිස් කරන එක. ඒ නිසා ඔන්න ඔබ තේරුම් ගන්නවා දැන් මේ ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාව තුල තියෙන මූලික දේ practice 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 and practice. සත්‍යව හැම වෙලාවෙම මේ වීඩියෝස් එක වාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ක්ලාස් යන්න කියලා වෙලාවක් නැහැ. මේ වෙලාවට දේශනයක් තියෙනවා කියලා විශේෂ වෙලාවක් නැහැ. උදේ ඉඳලා හවස වෙනකම් වාට පුළුවන්. වාට පුළුවන් ඕනෑම වෙලාවක වාට පුළුවන් මේ වීඩියෝස් එක ප්‍රැක්ටිස් කරන්න. මේ වීඩියෝස් එක්ක ඉන්න වෙලාව ඒ ප්‍රැක්ටිස් කරන වෙලාවට අනුපාතික වෙනවා නැත්නම් සමානුපාතික වෙනවා වාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව. වැඩි වේලාවක් ඔයා මේ වීඩියෝස් ප්‍රැක්ටිස් කරනවා නම් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. අඩු වේලාවක් ප්‍රැක්ටිස් කරනවා නම් කතා කරන්න හැකියාව අඩු වෙනවා. එහෙම නැත්නම් නැති වෙනවා. මේ වීඩියෝස් එක ප්‍රැක්ටිස් කරන වාගේ මයින්ඩ් එකේ පවර් එක ඉංග්‍රීසි කතා කිරීමට අදාළව වැඩි වෙනවා. ඒ භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. මයින්ඩ් එක මේකට හෙල්ප් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන් විදිහට ගැළපෙන විදිහට මෙතඩ්ස් මේ පාඨමාලාව තුනම සකස් කරලා තියෙනවා. fully automated කරලා තියෙන මේ course එක මේක ඇතුලේ යන්න පුළුවන් පාරවල් සියල්ල අපි අසන්න හදලා තියෙනවා. ඒ නිසා ඔයාලට මේ පාඨමාලාව අවසානයේ පැහැදිලිවම මේ මාස තුන අවසානයේ ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන දරුවෙක් බවට පත් වෙනවාමයි. විශ්වාස කරන්න. Trust yourself, believe yourself. This time I'm going to speak in English. Definitely I'll speak in English. ඉතින් ඒ නිසා ඔයාලට කරන්න අවශ්‍ය වෙන්නේ මේ කියන දේවල් ඒ විදිහටම කරන එක විතරයි. එහෙනම් ආදරණීය ශිෂ්‍යයනි මේ වීඩියෝකින් මම ඔයාලට මේ පාඨමාලාව මොන වගේද කියන එකයි හඳුන්වා දුන්නේ. මේක එක වචනයක්වත් ඔයාලට ලියන්න නැති බවත්, සියලු දේවල් කතා කිරීම ආරම්භ කරගෙන වෙන බවත්, කතා කිරීම සඳහා තියෙන එකම ක්‍රියාමාර්ගය කතා කිරීමම පමණක් බව තමයි මම මෙතනදී අවධාරණය කරේ. මෙන්න මේ කරුණ මතක තියාගෙන කතා කරන්න තියෙන එකම ක්‍රමය ඉංග්‍රීසියෙන් කතා කිරීම පමණක් බව මතක තියාගෙන සම්පූර්ණ කතා කිරීම වෙනින්ම වෙන මේ පාඨමාලාව ඔයා කරගෙන යන්න ඕන. එතකොට මේ පාඨමාලාව තුළ අපි අනුගමනය කරන විශේෂිත ක්‍රියාමාර්ගයන් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගයන් හරහා පැහැදිලිව ඔබ මේ පාඨමාලාව හරහා ඉංග්‍රීසියෙන් කතා කරනවාමයි. මොකද Genius English Academy එකට ආපු සියලුම දරුවන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. උනාව ඉංග්‍රීසියෙන් කතා කරන. Genius English නිර්මාණය වෙන්නම ඇකඩමික නිර්මාණය වෙන්නම ඉංග්‍රීසියෙන් කතා කරවීම අරමුණු කරගෙන මිසක ඉංග්‍රීසි ලියන්නේ නෙමෙයි. ඒ නිසා මේ කෝස් එකේ අකුරක්වත් ලියන්නේ නැහැ. එක පෑනක් පැන්සලක් පොතක් වාට ඕන වෙන්නේ නැහැ. මේ වීඩියෝස් එක කට ඇරලා බාහිරට හොඳින් කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ වාට එන්නේ අපේ ස්පෝකන් ඉංග්‍රීසි වලට අදාළ ප්‍රැක්ටිස් කරන්න ඕන වීඩියෝ. මේක එකපාරක් දෙකක් බලුවහම මේක කියන දේවල් තේරුම් ගත්තාම ඇති. මේක කෑ ගහලා කියන දෙයක් නෑ. ඊළඟ වීඩියෝ එකේ නම් ඔයා ප්‍රැක්ටිස් කරන්න සූදානම් වෙන්න. එහෙනම් සියලුම දෙනාට මේ පාඨමාලාව තුළ ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය ශක්තිය, ඒ වගේම ධෛර්යය සහ ඒ වගේම අපි කියන කොන්ෆිඩන්ස් එකතු කරගන්න අවශ්‍ය අවස්ථාව පසුබිම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාඨමාලාව තුළ ඔබට ජීවිතේ ජයග්‍රහණය කිරීමේ අවශ්‍ය අඩිතාලම සකස් කර ගැනීමේ අවස්ථාව ලැබෙවත් කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනා වඩාත් උනි කැපවීමෙන් වැඩ කරන්න අපි එකතු වෙලා ඉංග්‍රීසියෙන් කතා කිරීමේ හැකියාව දිනු කරගෙන මේ සමාජ ක්‍රමය තුළ ඉංග්‍රීසි කතා කරන මිනිසුන් බවට පරිවර්තනය වෙමු. Stay safe and happy. Take care of yourself. Goodbye.